හායි යාළුවනේ ඔයාලට කොහොමද ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකට නෙමෙයි තුන්වෙනි වීඩියෝ එකට. ඉතින් අපි වීඩියෝ එකට යමුකෝ. ඉතින් අද ගහන්නේ සුපිරි ගේම් එකක්. මේක නම් මාරම ක්ලීන් ගේම් එකක්. ඉතින් මේ මං ආසම ගේම් එකක් තමයි මේ ප්ලේ කරන්නේ අද. ඉතින් ඔයාලා බලන්නකෝ මං කොහොමද මේ ගේම් එක ප්ලේ කරන්නේ කියලා. අපි මුලින්ම අපේ සාලේ හදාගෙන ඉමු ලස්සනට. බලන්නකෝ ලස්සන. අපි දැන් යමු පොඩ්ඩක් ඇවිදින්න. මට අද හිතුණා අද බීච් එක පැත්තට ගිහලා රවුමක් දැම්ම නම් හොඳයි කියලා. ඉතින් ඒක නිසාම අපි බීච් එක පැත්තට ගිහලා පොඩ්ඩක් මේ සෆාන් එකේ ආතල් එකක් අරන් එමු. අපි දැන් යමු බීච් එකට. මේක බීච් එකේ පාර නම් මං හරියටම දන්නේ නැහැ. මේ අපි හොයාගෙන තමයි යන්න වෙන්නේ. මට ඉතින් හරියට වාහන පදින්න බැරි නිසා මේකේ පදින්නත් බෑ මට. කමන්නේ අපි යමු. හරි අපි දැන් යමු. දුවනවා දාගෙන. අපි ඉතින් ওই ලැම්බෝගිනි වල යන්නේ නැහැ නෙච්චර. අපි ඉතින් පයින්මයි යන්නේ. මේ තියෙන ඉතින් පාක් එක. මං හිතුවේ මේ ගේම් එකේ තාප් වලින් පයින්න පුළුවන් කියලා. මම මේකේ අනිත් ගේම් එකක් ගැහුවා. ඒ වුණාට මේ ගේම් එකේ මේ තරම් අමාරු නෑ. මේක පොඩක් අමාරුයි. ඒකේ තාප් වලින් නෙමෙයි කාර් උඩින් උනත් පයින්න පුළුවන්. මේක නම් ඒ විදිහට නම් බෑ. මේ හැබැයි ඉතින් මරු. අර ගේම් එකට මේ ගේම් මාර ක්ලීන්. අපි දැන් යමු. මම මේ මලවත් එකට වෙලා මොනව කරනවද මන් දන්නේ. හරි අපි දැන් යමු. ස්විමින් pool එකක් හමුණා අතල කෙනාලේ උනාට බීච් එක තරම් සෙට් උනේ නෑ මට ඒක. ඒක නිසා යම්. මේ තාප වලින් පයින්න බැරි හින්දා මාර කරදරයක්. හැබැයි චූටි තාප වලින් නම් පයින්න පුළුවන් මේකේ. ඉතින් තාප වලින් පයින්න බෑ නම් ගේම් එක වැඩක් තියෙනවා. අයියෝ කවුද මන් දන්නේ මේ උස තාප හදලා තියෙන්නේ. හැබැයි මේ ගෙවල් නම් මාරම ක්ලීන් නේද? මාරම ලස්සනයි. මාරම මල් පිටන් ලස්සනයි. මල් වගාව නම් 10න් 10ක් දෙන්න පුළුවන් මට. ඒ තරම් ලස්සන සාතු කළා හදලා තියෙන. අපිට ඉතින් ওই බයිසිකල් පදින්න බෑනේ. ඒ වුණාට ඉතින් මේ ලැජ්ජා වුණා තියන් ඉතින්. යන් කෝපි. අයියෝ බයිසිකල් පදින්නට වඩා නිකන් ඉන්න එක හොඳයි. ඊට වඩා පයින් යන එක මාරම හොඳයි. අපි දැන් යමු ගමන් කරමු ඉදිරියට. දුවන හොගාලා. අන්න බීච් එකට දැන් ළඟයි කියලා මම නම් දැක්කා දැන්. දැක්කද බීච් එක පේන මේ තාපෙන් පැනන නම් යන්න තිබ්බා. පයින්න පුළුවන්. ඒක චූටි තාපයක්. හොඳ වෙලාවට. නැත්තම් ඉතින් හතර වටේ තමයි මේක හොයාගන්න වෙන්නේ. හැබැයි ආතල් නේද? මාරේ ලස්සන. අම්බේ මාළුවන්ගේ ලස්සන. ඒ වුණාට මේ මොහොතේ නම් මාළු වැඩි කියලා මට හිතුණා. අපි දැන් බයිසිකලේ පදමු. මේ බයික් එක නම් මාරම ලේසි. ඒක මරු. ඒක නියමයි. හරවන්නත් පුළුවන් ඒක නම් ආත. ජිරාෆ් කෙනෙකුත් ඉන්නවා. ඒක කොහොමද ඒක? වතුරත් ලස්සනයි, මාළුත් ලස්සනයි, පරිසරයත් ලස්සනයි. අර ගේම් එකට නම් මේක ලස්සනයි. ඒ ගේම් එකේ මේ චුට්ටක් දුර යනකොට දැන් මොහොතේ කෙරවලටම යනකොට යන්න බෑ. මේක දියැලක් වගේ ඕන තැනකට යන්න පුළුවන්. ඒක මරු. මුහුදට වඩා දියැල ෂෝක් කියලා මට හිතෙනවා. දාර්ක මැදින් යන්නත් පුළුවන් ආත. අපි පොඩ්ඩක් පීනමුද? ඔව්නේ අපි පීනමු. පීනමුකෝ යටට ගිහිල්ලා. දැන් හරි. දැන් යා. දැන් නම් මාරම අම්මට සිරි කොච්චර ලස්සනද? බලන්නක යාළුවනේ මුහුද යට තියෙන ලස්සන මාළු ඉන්නවා, ඩොල්ෆින් නෙවෙයි. ජෙලිෆිෂ් හැමෝම වගේ ඉන්නවා මාරම ලස්සනයි ඉතින්. හරි. යා වැඩක් නෑ අපි යන්කෝ. මම ලස්සන නේද? මං ආසම් පාට තමයි රෝස පාටි කියන්නේ. මට ඉතින් කොණ්ඩෙකුත් තියෙන ඒ වගේ. මට මේ හර කැන්න නේද? යකෝ මට මුහුදේ ඇවිදින්නත් පුළුවන්. කොච්චර හොඳද? අපි දැන් ගෙදරට යමු. හරි එහෙනම් යාළුවනේ. මේ මොකද්ද මේ? මම මේ කොහෙද ආවේ යකෝ? උඩට යන් අම්බේ ආවා. හරි එහෙනම් යාළුවනේ දැන් හොඳටම රෑ වෙලා. ඔයාලට පේනවා දහස හොඳටම කළුවරයි. බීච් එකේ හිටිය හොඳටම ඇති. අපි දැන් ගෙදර ගිහිල්ලා ස්ලීප් කරමු. අපි පොඩ්ඩක් කැලවෙමු. මට මාර මහන්සි. මේකේ part 2 එකක් මම ඔයාලට ගේන්නම්. ඉතින් part 1 එකෙන් අදට ඉවරයි. bye